ප්‍රශ්න අංක 11 මේකෙදි තියෙන්නේ පුතේ මේ පැරඩේගේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය පිළිබඳ නියමය සම්බන්ධ වන්නේ. එතකොට ඇත්තටම දැන් මේක මේ මොකද්ද නියමයට සම්බන්ධ කියන එක මේක ඇතුලේ තියෙන උත්තර වලින් කියවන්න තරම් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි හේතුව තියරි පන්තියේදී පුතා ඕක පැරඩේ නියමය කතා කරනකොට මේ පැරඩේ නියමය සම්බන්ධ වෙන්නේ ශක්ති සංස්ථිතියට කියන එක පැහැදිලි කරනවා. එතකොට ඒක මතක ළමයෙකුට බොහොම ලේසියෙන් මේකට උත්තරේ පැරඩේ නියමය සම්බන්ධ වෙන්නේ ශක්ති සංස්ථිතිය නියමයට කියන එක පැහැදිලි. එහෙම ගැටලුවක් නැහැ. හැබැයි එතන මේ ශක්ති සංස්ථිතියටද ඒක සම්බන්ධ වෙන්නේ කියන එක අපිට නැවත තේරුම් ගන්න ඕන වුණොත් එහෙම ඒකෙදි චූටි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. දැන් පුතේ දැන් ඔය මේ ඩයිනමෝ වගේ ඒවා ඊට පස්සේ ටර්බයින වගේ ඒවා ඒ වගේන් කරන්නේ මේ චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කිරීම. හරිද? ඔය චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය. ඒක ශක්ති පරිවර්තනයක් තමයි ඕක ඇතුලේ තියෙන්නේ අත්‍තරමනේ. අර චුම්බක ශ්‍රාවරේඛා කැපීම හරහා සිද්ධ වෙන ශක්ති පරිවර්තනයක්. එතකොට එක ශක්තියක් තවත් ශක්තියක් බවට පරිවර්තනය වීම නේද සිද්ධ වෙන්නේ. එතකොට ඇත්තට මෙතන ශක්ති සම්බන්ධයක් තමයි ඇත්තටම තියෙන්නේ නේද? එතකොට මේ පැරඩේගේ නියම සම්බන්ධව හදලා තියෙන උපකරණවල පෙන්වන්නේ ශක්ති සම්බන්ධයක් නේ. එතකොට පැරඩේ නියමය සම්බන්ධ වෙන්නේ ශක්ති සංස්ථිතියට. හරි? ඒක ගොඩක් ලොකු පැහැදිලි කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ පුතේ. පැරඩේ නියමය සම්බන්ධ වෙන්නේ ශක්ති සංස්ථිති නියමයට තමයි ඒක මේ සම්බන්ධ වෙලා තියෙන්නේ.